හෙලෝ ළමයි හැමදාම මගෙන් කෑම වල රෙසිපි ඉල්ලනවානේ. ඉතින් එන්නකෝ අද මාත් එක්ක රසමරස කෑමක් හදන්න. අද අපි හදන්නේ බිරියානි එකක්. ඒකට ඕන කොත්තමල්ලි කොළ ටිකක් කඩාගෙන ඒ ටිකක් සෝදගෙන අපි යන් බිරියානි එකට ඕන බඩු ටික ලෑස්ති කරගන්න. මම මුලින්ම මස් එක හොදලා පැත්තකින් තියාගෙන ලුණු ටිකක් සුද්ද කරලා ඒ ටික හීනෙට කපා ගන්නවා. ඊට පස්සේ මිරිස් ටිකකුත් හීනියට කපා ගන්නවා. හීනියට කපා ගන්න එතකොට රසයි. මිගුරු සුදු ලුණුත් හොඳට කොටාගෙන තක්කාලි ටිකකුත් අපි කෑලි වලට කපා ගන්නවා. චූටිටක් ටිකක් කපා ගන්න. මම මෙතන 3 දෙනෙක්ට ඇති වෙන්න හාල් ගන්නේ. ඔයාලට ඕන ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. මේ බඩ ටික තමයි අපිට අද ඕන වෙන්නේ. මං හාල් ටික විනාඩි 5ක් පෙගෙන්න තියෙනවා. ඒ අතරේ මස් එකට මිගුරු සුදු ලුණු, මිරිස්, තක්කාලි, කොත්තමල්ලි කොළ, මිරිස් කුඩු ඔයාලට ඇති වෙන්න දාගන්න. මම ටිකක් සැරට ඕන හින්දා ටිකක් වැඩිපුර දාගන්නවා. ඔයාලගේ ප්‍රමාණයට දාගන්න. ලුණුත් ඒ ප්‍රමාණයට චුට්ටක් අඩුවෙන් දාගන්න. මොකද අපිට පස්සේ ලුණු එකතු කරගන්න පුළුවන් හින්දා ටිකක් අඩුවෙන් දාගන්න. මම මෙතන ග්‍රීක් යෝගට් එකතු කරගන්නේ. ඔයාලට පුළුවන් මීකිරි යෝගට් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. මේ බිරියානි පවුඩර් මේස හැඳි 5ක් විතර මම මේකට එකතු කරගෙන හොඳට අනා ගන්නවා. මේ හැම මස් කෑල්ලකට මේ රස යන විදිහට හොඳට අනාගෙන අපි මේක පැය භාගයක් විතර සීසන් වෙන්න තියනවා. මේක තියන්න තමයි රස එන තියාගන්න හොඳට. මේ ඊට පස්සේ අපි හාල් එකට වතුර ටිකක් දාලා කුරුදු, රාම්පෙත්, කරද මුංගු ටිකක් දාලා බාගෙට තම්බ ගන්න. විනාඩි 5ක් තම්බ ගත්තා නම් ඇති. මම තැම්බීගෙන යනකොට මස් කෑල්ලකුත් දැම්මා. ඔයාලා අකමැති නම් දාගන්න එපා. කැමති නම් විතරක් දාගන්න. ඒ අතරේ මම ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. මේක අපිට සරස ගන්න තමයි ඕන වෙන්නේ. ඒ අතරේ ආයෙ තෙම්පරාදුවට ලුණු ටිකක් දාලා හොඳට තෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි ඒකට තක්කාලි ටිකක් දාලා කුරුදු, වරදමුණු කුඩු, සූදුරු කුඩු ටික දාලා කොත්තමල්ලි කුඩුත් දාලා හොඳට ටෙම්පරාදු කරගෙන කජු ටිකකුත් දාලා හොඳට තාට්ටක් ටෙම්පරාදු කරගන්න. ඒක හොඳට ටෙම්පරාදු වීගෙන එනකොට අපි අර කලින් සීසන් වෙන්න තියාගත්ත මස් එක අරගෙන අපි ඒකට දාගන්නවා. මස් එකත් එක්ක තෙම්පරාදු ටිකත් හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර තියාගෙන ඊට පස්සේ අපි වතුර චුට්ටක් එකතු කරලා පියනෙන් වහලා ටිකක් තැම්බෙන්න තියාගන්නවා. වතුර චුට්ටක් අඩු වෙගෙන එනකොට අපි ඒකෙන් මස් කෑලි 2-3ක් අයින් කරගන්නවා. මොකද පස්සේ බැදලා බත් එක උඩින් තියාගන්න. ඊට පස්සේ අර අපි බාගෙට තම්බගත්ත බත් ටික මේක උඩින් අතුර ගන්නවා. කලවම් කරන්නේ නැහැ ළමයි. ඒ හින්දා බත් ටික අතුරගෙන අර අපි බැදගත්ත ලුණු ටිකයි, එතකොට බැදගත්ත කජු ටිකක්, බිත්තර, මස් ටික, ඒ වගේම කොත්තමල්ලි කොඩල් ටිකක් උඩින් ඉහලා වාෂ්පෙන් වගේ තමයි ඒක තැම්බෙන්න තියන ළමයි. වතුර තියනනේ යට. ඒ වගේ දෙන්න වාෂ්ප වලින් තැම්බෙන්න අපි විනාඩි 10ක් 15ක් විතර කාලයක් පියනෙන් වහලා තිනවා. මේ මන් දාන්නේ බටර්. මට ගිතෙල් නැති හින්දා බටර් එක දිය කරලා චුට්ටක් උඩින් දාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසමරස බිරියානි එක. දැන් නම් මුළු ගෙදරම සුවඳයි ළමයි විශ්වාස කරන්න. ඒ තරම් මේ බත් එක හරිම රසයි. මම උඩින් දාගත්ත බිත්තර ටික අයින් කරලා බත් එක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන දැන් ඉතින් රස බලන්න තමයි අපිට තියෙන්නේ. හරිම රහයි ළමයි විශ්වාස කරන්න. මේක මාරම රසයි. ගෙදර තියෙන බඩු වලින් ඔයාලට බ්ලේසින් හදාගන්න පුළුවන් සිම්පල් බිරියානි රෙසිපි එකක් තමයි. ඔයාලත් හදලා කාලා බලලා මටත් කියන්න.